සුබ දවසක් ඔයාලට. ඉතින් මම අද වීඩියෝ එක ගෙනාවේ A level වලට නාට්‍ය හා රංග කලාව විෂය හදාරන නංගිලා මල්ලිලා වෙනුවෙන්. ඉතින් මේ වීඩියෝ එක 2025 2026 2027 නාට්‍ය හා රංග කලාව විෂය උසස් පෙළට හදාරන නංගිලා මල්ලිලාට ගොඩක් වැදගත් වෙයි. හොඳයි, අපි එහෙනම් යමු වීඩියෝ එකට. ඉතින් මං කැමති මේ වීඩියෝ එකෙන් මම A level වලට ඩ්‍රාමා කරද්දී මම කොහොමද පාඩම් කරේ, ඒ වගේම තමයි මම කොහොමද නෝට්ස් හොයාගත්තේ, ඔයාලා මොනවද හොයාගන්න ඕනේ, ඒ වගේම තමයි පාස් පේපර් කරද්දී ඒව කොහොමද කරන්නේ, මෙන්න මේ දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න. හොඳයි, අපි දැන් දන්නවා අපේ මේ ඩ්‍රාමා පේපර් එක ගත්තාම අපිට පෙරදිග ඒ වගේම තමයි අපරදිග කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට දැන් මේ පෙරදිග පේපරේ අපිට එන්නේ එක දවසකට, අපරදිග පේපරේ එන්නේ එක දවසකට. එතකොට අපි පාඩම් කරද්දී මෙන්න මේ පෙරදිග කොටස් වගේම අපරදිග කොටස් වෙන වශයෙන් වෙන් කරලා පාඩම් කරාම අපිට ගොඩක් ලේසි මේක පැටලෙන්නේ නැතුව පාඩම් කරගන්න. ඉතින් මම එකටම කියලා ඉන්නම් ඔයාලට, කියන්නේ මේ වීඩියෝ එක ඔයා බලනවා නම්, කියන්නේ ඔයා තාම දන්නේ නැත්නම් පෙරදිග කොටසට එන්නේ මොනවාද, අපරදිග කොටසට එන්නේ මොනවාද කියලා ඔයා දන්නේ නැත්නම් මම දැන් ඒ යටතේ එන පාඩම් කොටස් ටික මම කියලා ඉන්නම්. මෙතනදී මම කියන්නේ මම පාඩම් කරන කාලේ මම පෙළගත්ත පිළිවෙල. මොකද ඒ පිළිවෙලට පාඩම් කරද්දී මට ගොඩක් ලේසි වුණා මේක පාඩම් කරගන්න. ඉතින් මම මේ පිළිවෙල ඔයාලත් එක්ක දැන් බෙදා ගන්නවා. පෙරදිග කොටසේ එකටම මම දැම්මා සංස්කෘත සකුන්තලා, ඊට පස්සේ 2 කුවේණි, ඊට පස්සේ 3 බෞද්ධ පූජා කර්ම. අපි මේ යටතේ බෞද්ධ පූජා කර්ම කීපයක්ම කතා කරනවා. ඊට පස්සේ 4 ශාන්ති කර්ම. අපි උඩරට පහතරට සබරගමු ඔන්න ඔය ආදී වශයෙන් මෙන්න මේ යටතේ ශාන්ති කර්ම කතා කරනවා. ඒ වගේම තමයි 5 ජන නාටක, සොකරි, කෝලම්, නාඩගම්, ඒ වගේම තමයි මේ යටතේ අපි පාස්කු කතා කරනවා. හැබැයි පාස්කු කියන්නේ ජන නාටකයක් නෙවෙයි. ඊට පස්සේ 6 ටීටර්, මිනර්වා, නූර්ති, ටවර් හෝල් මෙන්න මේ ටික. ඊට පස්සේ 7 විශ්වවිද්‍යාල නාට්‍ය, දේශීය නාට්‍ය කලාව, ඉංග්‍රීසි නාට්‍ය කලාව. මෙතනදී ඉංග්‍රීසි නාට්‍ය කලාව කියන්නේ ලංකාවේ ඉංග්‍රීසි නාට්‍ය කලාව ගැන තමයි මෙතනදී කතා කරන්නේ. ඊට පස්සේ 8 දෙමළ නාට්‍ය, ඒ කියන්නේ ලංකාවේ තිබ්බ දෙමළ නාට්‍ය කලාව ගැන තමයි මෙතනදී අපි කතා කරන්නේ. ඊට පස්සේ 9 ජපාන් නාට්‍ය කලාව, හරිම රසවත් පාඩමක් මේක. ඊට පස්සේ 10 නෘත්‍ය, නාට්‍ය, අභිනය, මූලිකාංග, නාට්‍ය ශෛලී. අපි දැන් නෝට් එක ලියනවා නම් සාමාන්‍යයෙන් මෙන්න මේ මම කියපු දැන් මේ 10 වෙනියට කියපු මේ මාතෘකාව එකටම තමයි කියන්නේ. හැබැයි මම එකටම මේක ලිව්වේ නැහැ. මම මේක අන්තිමට තමයි මේක ලියාගත්තේ. එතකොට මට පාඩම් කරන්න ලේසි වුණේ හින්දා. ඉතින් 11ට මම දැම්මේ රංග අභ්‍යාස, ඊට පස්සේ 12ට දැම්මේ නාට්‍ය විචාරය. ඊට පස්සේ අපරදිග කොටස ගත්තොත් 1 ඊඩිපස් 1 ග්‍රීක, ඊට පස්සේ දෙවැනි එක තමයි මධ්‍යකාලීන ජනවන්දනා නාට්‍ය. ඊට පස්සේ 3 එලිසබෙතින නාට්‍ය සහ ජුලියස් සීසර්. 4 රංගරීති, ඒ වගේම තමයි රූකඩ ගෙදර. 5 රූපණය, 6 අධ්‍යක්ෂණය, 7 කෙටි නාට්‍ය, 8 අභිරූපණය. ඊට පස්සේ 9ට මම දැම්මේ කලාව, ප්‍රාසංගික කලාව, නාට්‍ය හා රංග කලාව කියන එක. ඊට පස්සේ 10ට මම දැම්මා ආනුෂංගික කලාව. දැන් මේ මෙතන තියෙන ඔය නාට්‍ය කලාවේ මූලිකාංග, ඊට පස්සේ නාට්‍ය හා රංග කලාව, ඔන්න ප්‍රාසංගික කලාව, ඔන්න ඕවා සාමාන්‍යයෙන් අර දෙකටම පොදුවේ. ඒ සාමාන්‍ය කරන නාට්‍ය කලාවේ අපි කතා කරන දේවල්. එතකොට අර දෙකටම පොදුවේ ප්‍රශ්න අපෙන් අහන්න පුළුවන්. හරි. දැන් අපි කතා කරමු මෙන්න දැන් මේ විදිහට දැන් අපි බෙදාගත්තාම දැන් අපිට ගොඩක් ලේසි අපේ තියරි එක හදාගන්න. දැන් ඔයාලට කාගේ හරි ගුරුවරයෙක්ගේ මඟ පෙන්වීමක් නැත්නම් කොහොමද ඔයා මේ තියරි එක හොයාගන්නේ කියලා මම දැන් ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට පුළුවන් ගුරුවත් පොත් පරිශීලනය කරන්න. මමත් ඒ කාලේ ගත්ත 13 වසරේ ගුරුවත් පොත, 12 වසරේ ගත්තොත් මම ඒක ඩවුන්ලෝඩ් කරගෙන තමයි පාවිච්චි කරේ. ඉතින් මේ පොතක් මම ගත්තේ ගිය අවුරුද්දේ කලින් අවුරුද්දේ රුපියල් 190. ඉතින් මේ පොත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඔයාලගේ නෝට් එක හදාගන්න. ඒ වගේම තමයි අපිට තියෙනවා අමතර කියවීම් පොත්. 12 වසරට තියෙනවා, 13 වසරට තියෙනවා මෙන්න මේ පොත්. ඉතින් මේ පොත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ ගොඩක් කරුණු තියෙනවා අපේ ගැන මේ සිලබස් එකට අමතරව. ඒ කියන්නේ අපිට උදාහරණ එහෙම ලියද්දි එහෙම ඕන වෙන කරුණු ගොඩක් මෙන්න මේ පොත් දෙකේ තියෙනවා.
ඉතින් ඒ වගේම තමයි හැබැයි මේ පොත් දැන් අමතර කියවීම පොතනේ මේකට කියන්නේ. එහෙම වුණාම අර අපේ අර සිලබස් එකට වඩා වැඩි කරුණු ප්‍රමාණයක් මේ පොත්වල තියෙනවා. එතකොට අර පාඩම් කරන්න ගියාම ඔයාලට අර සිලබස් එක වැඩි කියලා හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පොත් එක පාවිච්චි කරනකොට ඒ ටික චුට්ටක් පරිස්සමින් ඔයා බලා ගන්න ඕන. ඒ වගේම තමයි දැන් මේ දෙකේ තියෙන ඇත්තම කරුණු තියෙනවා අපේ ගුරුවත් පොතත් එක්ක චුට්ටක් පරස්පරතා තියෙනවා. ඒ හින්දා මේ අමතර කියවීම පොත් පරිශීලනය කරද්දී අවබෝධයෙන් පරිශීලනය කරන්න. ඒ වගේම තමයි ඔයාලට හිතෙන්න පුළුවන් අපේ ඩ්‍රාමා වල සිලබස් එක ගොඩක් වැඩි එක පාඩම් කරන්න අමාරුයි කියලා. ඇත්තටම කිව්වොත් ඔව්. මටත් ඒ කාලේ මගේ සබ්ජෙක්ට් 3 ගත්තාම ඩ්‍රාමා වල තමයි ගොඩක්ම සිලබස් එකක් තිබ්බේ. අනික ඒක මගේ ඒ කියන්නේ ආසම සබ්ජෙක්ට් එක. මොකද මම A level වලට ආර්ට් තෝරගත්තේ ඩ්‍රාමා තියෙන හින්දා. ඒ හින්දා මම ඒ කියන්නේ මේ විෂය සම්බන්ධ අමතර දේවල් ගොඩක් හෙව්වා. ඉතින් මම මුල් කාලේ තමයි මේ දේවල් ගොඩක් කරේ. ඒ කියන්නේ 12 වසරේදී. අපි ආසයි අර කියන්නේ අපි ආසයිනේ දැන් විෂයකට අලුතෙන් ආවට පස්සේ ඒ කියන්නේ අමතර කියවන්න. ඒ කියන්නේ සමහරු එහෙම ආසයි. ඉතින් මම එහෙම අර ආසාවට කියන්නේ අමතර කියවීම මම පොත් කියෙව්වා. මම ඒ ගැන දැන් මෙතනදී කියන්න 2027 27 නාට්‍ය රංග කලාව කරන නංගිලා මල්ලිලාට පුළුවන් මෙන්න මේ මම මේ කියන පොතුත් පුස්තකාලයකින් හරි එහෙම නැත්නම් යාළුවෙක්ගේ ගාව තියෙනවා නම් හරි ඒවා අරගෙන කියවන්න. ඒ තමයි මෙන්න මේ සිංහල ගැමි නාටකය කියන පොත. මෙන්න මේ පොත ගත්තොත් ශාන්ති කර්ම ගැන, ගැමි නාටක ගැන, ඒ වගේ පාස්කු නාට්‍ය කලාව මෙන්න මේ දේවල් ගැන ගොඩක් විස්තර තියෙන ගොඩාක් වැදගත් පොතක් තමයි මෙන්න මේ සිංහල ගැමි නාටකය කියන්නේ අපේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ. ඉතින් මේ පොත ඔයාලට පුස්තකාලයකින් වගේ අරගෙන කියවලා බලන්න ගොඩක් වටින පොතක් තමයි මෙන්න මේ කාලෙට. ඒ වගේම තමයි මම මෙන්න මේ පොතත් පාවිච්චි කරා. ඒ කියන්නේ කියවුවා මම මේවා මුල් කාලේ තමයි කරේ. මොකද 13 වසරට ආවම අපිට මේවා කියවන්න ඇත්තටම වෙලාවක් නැහැ. සිලබස් එක තමයි අපි ඔට්ටු වෙන්නේ. මේ වගේ තියෙන හැබැයි අමතර කරුණු අපිට මේ නිදසුන් ලියද්දී හැම ගොඩක් උදව් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ පොත. මේ පොත අර ග්‍රීක වල සමහර තිබ්බ ඒවා ඒ කියන්නේ නෝට් එහෙම මම චුට්ටක් ඒවට මම මේක පාවිච්චි කරා. හැබැයි මේක ගොඩක් කියන්නේ මට ඒ කාලේ බර වැඩි වෙන්න මේ පොත. මම ලොකුවටම මේ පොත කියවන්න ගියේ නෑ. ඔයාලා ඉතින් අර මුල් හරිය වගේ මේක ඔයාලට කියවන්න පුළුවන්. ඔයාලා කියන්නේ දැක්කොත් කොහේ හරි මේකේ මුල් හරිය වගේ අරගෙන කියවන්න. ඊට පස්සේ මෙන්න මේ පොත මංගලිකා චෛත්‍යක මැඩම්ගේ ඉතින් මේ නාට්‍ය ගවේෂණය කියන පොත කියන්නේ අපේ කුවේණී බෝනික ගෙදර ජුලියස් සීසර් ඊඩිපස් වෙන මේ නාට්‍ය හතර ගැන විචාර ලිපි තමයි මේකේ අන්තර්ගත වෙන්නේ. ඉතින් මම මේ පොත කියවුවා ඒ කාලේ. මේකට මට ඒ කාලේ ගොඩක් වටින පොතක්. ඉතින් ඔයාලට පුළුවන් කියන්නේ පුස්තකාලයක හරි තිබ්බොත් මේ පොත අරගෙන කියවන්න. හරි. ඊට පස්සේ තවත් මම පොත් වර්ගයක් කියවුවා. මෙන්න මේ පොත් වර්ගයක් මම තව කියවුවා. ඒ වගේම තමයි ඔයාලගේ O level කාලේ ඩ්‍රාමා අපි තිබ්බ ඩ්‍රාමා පොත් වර්ගයක්. ඒ කියන්නේ අපිට තිබ්බා දීප්තර කාලගෝල ඊට පස්සේ ඒ වගේම ඔන්න ඔය වගේ පොත් තිබ්බේ. ඒ පොත් චුට්ටක් ඔයාලා අධ්‍යයනය කරන්න. මොකද අර ඒ වගේ නිදසුන් ඔයාලට පාඩම් නම් අර මේ දැන් අපි දැන් ලෝක ධර්මී නාට්‍ය ගැන, නාට්‍ය ධර්මී නාට්‍ය ගැන අර නිදසුන් ලියන්න තියෙද්දි ඒ වගේ තියෙන උද්ෘත ඔයාලට පාඩම් නම් ඒ දෙබස් ඔයාලට පාඩම් නම් ඒවා ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. හරි. ඒ වගේම තමයි අපිට තියෙනවා නාට්‍ය පොත් 5ක් අධ්‍යයනය කරන්න. ඉතින් එතනින් 3ක් අපරදිග නාට්‍ය ඒ වගේම තමයි 2ක් පෙරදිග නාට්‍ය කලාව යටතේ අපි කතා කරනවා. එතනදී මෙන්න මේ රූකඩ ගෙදර නාට්‍ය ඒ වගේම තමයි ඊඩිපස් රජ නාට්‍ය ඒ වගේම තමයි ජුලියස් සීසර් කියන මෙන්න මේ නාට්‍ය කියන පොත් තුන අපි අපරදිග නාට්‍ය යටතේ කතා කරනවා. ඒ වගේම තමයි මෙන්න මේ කුවේණී නාට්‍ය වගේම සාකුන්තලේ කියන මෙන්න මේ නාට්‍ය ගත්තොත් අපි පෙරදිග නාට්‍ය යටතේ කතා කරනවා. ඉතින් 2027 අවුරුද්දට ඩ්‍රාමා විෂය කරන්න ඉන්න නාගි මල්ලි කෙනෙක් ඉන්නවා නම් එයාලා මෙන්න මේ පොත් ටික අරගන්න. මොකද අරගෙන පාවිච්චි කරන එක තමයි ගොඩක්ම
වැදගත් වෙන්නේ මොකද ඒ කියන්නේ ඔයා මේ පොත් පහ ඒ කියන්නේ එක්සෑම් එක වෙනකම් ඔයාට ඕන වෙනවා ඒ හින්දා පුස්තකාලයකින් එහෙම පාවිච්චි කරනවට වඩා මම නම් හිතන්නේ මේ පොත් පහ ඔයා ළඟ තිබ්බොත් ඒක ඔයාට ගොඩක් වටි. ඒ වගේම තමයි මේ දැන් මට උනත් මුල් කාලේදී මේ පොත් පහ ගත්තාම මට හිතුණා මේ කියන්නේ මේකේ ගොඩක් තියෙනවා මම කොහොමද පාඩම් කරන්නේ ඔන්න ඔය වගේ දේවල් මට හිතුණා. ඉතින් අපි දන්නවා දැන් මේ පොතක් ගත්තාම මේ දැන් රූකර ගෙදර එක නාට්‍ය ගත්තොත් මේ පොත අංක 3කට බෙදලා තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට අපිට දෙබස් පහසුවෙන් ඒ කියන්නේ බලන්න පුළුවන් විදිහට පොත මෙන්න මේ විදිහට බෙදාගත්තා. මම ඒක හැම පොතටම කරා. ඊඩිපස් රජ නාට්‍යයත් මම ඒක කරා. ඒක මොනවාද අංක 4ක් තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම කරපුවාම අපිට පුළුවන් අර ඉක්මනට ඒ අදාළ දෙබස් ඒ අංකේ මොකද්ද තියෙන කතාව මෙන්න මේ දේවල් ගැන අවබෝධයක් ඔයාලට ඉක්මනට ලබා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලගේ පොත් ටික හදාගත්ත නම් මෙන්න මේ විදිහට. ඉතින් සමහරව හැබැයි පොත් කපන්න එපා හොඳ නෑ ඔන්න ඔය වගේ දේවල් කියනවා. හැබැයි ඉතින් මම එක්සෑම් කරපු කාලේ නම් මට මේ වැඩේ ගොඩක් උදව් වුණා ඉක්මනට ඒ වගේම ලේසියෙන් මෙන්න මේ දේවල් කරගන්න. ඉතින් ඒ වගේම තමයි තව දෙයක් මම ඔයාලට කියන්නම්. ඒක පොඩි රසක්. රසක් කියන්නේ මම ක්ලාස් ඒ කාලේ මම ඔන්ලයින් ක්ලාස් එකකට සම්බන්ධ වුණා අපේ ගයන් රන්දිර කියලා සර් කෙනෙක්ගේ. ඉතින් සර් අපිට කිව්වා මෙන්න මේ පොත් පහට ෆයිල් පහක් හදාගන්න කියලා. ඉතින් මම මුල් කාලේ මේ ගැන චුට්ටක් සැලකුවේ නැහැ. හැබැයි පස්සේ මට හිතුණා පස්සේ මම මේ වැඩේ කරා. ඔයාලත් මේ වැඩේ කරන්න. ඒ කියන්නේ මේ පොත් පහට ෆයිල් පහක් හදාගන්න. මේ පොත් පහට අදාළ නෝට්ස් මේ ෆයිල් වලට දාන්න. එහෙම දාලා කියන්නේ පාඩම් කරගන්න. ඒ කියන්නේ පාඩම් කරගත්තා කියන්නේ සූදානම්වත් ඔයාලට ලේසි මේ කියන්නේ මේ ටික පිළිවෙලට කරගන්න. මේ විදිහට ජුලියස් සීසර් වලට දැන් මම මේක ගත්තොත් මම හිතන්නේ වීඩියෝ එක අනිත් පැත්තට පේන්නේ මේක. මේ සෙල්ෆි කැම් එක පැත්ත දාලා තියෙන හින්දා කවර් නැහැ. මේ තමයි ජුලියස් සීසර් වලට මම හදාගත්ත ෆයිල් එක. දැන් මම මේකට ගත්තාම ජුලියස් සීසර් එකෙන් ඒ කියන්නේ ප්‍රශ්න ඊට පස්සේ තමයි පසුගිය පාස් පේපර් වල අනිත් තියෙන ප්‍රශ්න ඒ සේරම දාලා ඒ කියන්නේ මම ඒ ජුලියස් සීසර්ගේ ලියන ප්‍රශ්න මම හදාගත්තු ප්‍රශ්න ඔක්කොම දේවල් මම දාන්නේ මෙන්න මේ ෆයිල් එකට. එතකොට අපිට ලේසි ඒවා පැටලෙන්නේ නැතුව පාඩම් කරගන්න. මේ තියෙන්නේ ඊඩිපස් ඒ වගේම ග්‍රීක මේක නම් ඉරිලා මේ තියෙන මම ඒ කරත් ඒ වැඩේ කරා මෙන්න මෙහෙම ඒ ඊඩිපස් ෆයිල් එක මේක අපිට ගොඩක් උදව් වෙනවා එක්සෑම් එකට කලින් දවස් ඊට එක්සෑම් එක සතියක් විතර තියෙද්දි මෙන්න මේ ෆයිල් පහන අපිට මට ගොඩක් උදව් වුණා. ඉතින් මම හිතනවා ඔයාලත් මේ විදිහට කරොත් ඒක ඔයාලට ලොකු උදව්වක් වෙයි කියලා. මේ රූකර ගෙදර ෆයිල් එක මගේ ඊට පස්සේ මේ තියෙන්නේ සකුන්තලා සහ සංස්කෘත ෆයිල් එක මගේ ඊට පස්සේ මේ තියෙන්නේ කුවේණී සහ මම මෙතන හෙන්ඩි ජයසේන මහතා ගැනත් මේ ෆයිල් එක එකතු කරා. ඉතින් මේ තියෙන්නේ ඒ ෆයිල් එක. මේ විදිහට ෆයිල් පහක් හදාගෙන මේකට අදාළ නෝට්ස් මෙහෙම එකතු කරගත්තාම ඔයාට ගොඩක් ලේසියෙන් පාඩම් කරගන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි පාස් පේපර්. පාස් පේපර් ගත්තොත් මම නම් පහුගිය අවුරුදු 20ක කරා. මොකද මම කලින්ම කිව්වා මේක වගේ ආසම සබ්ජෙක්ට් එක. ඉතින් මම පසුගිය අවුරුදු 20කම පාස් පේපර් කරා. ඒ පාස් පේපර් කරද්දීත් දෙවෙනි කොටස තියෙනවානේ. දැන් දෙවෙනි කොටස ගත්තාම මම මෙන්න මෙහෙම බෙදාගත්තා. බෙදාගත්ත කියන්නේ දෙවෙනි කොටස අරගෙන දැන් සකුන්තලා සංස්කෘත වලින් ඇවිත් තියෙන ඒ කියන්නේ මම මේ බෙදාගත්තේ 2004 ඉඳන් 1999 ඉඳන් මම ඒ කියන්නේ පාස් පේපර් වල දැන් සංස්කෘත සකුන්තලා වලින් ඇවිත් තියෙන ප්‍රශ්න මොනවාද ඊට පස්සේ මේ තියෙන්නේ 2012 ඉඳන් 2024ට ඇවිත් තියෙන එක හදාගත්තු එක මේ සංස්කෘත ප්‍රශ්න. හරිද? ඊට පස්සේ මම හැම එකම එහෙම කරා. මම ඔයාලට දැන් අර මාතෘකාව වගේ කිව්වේ මෙහෙම පෙරදිග අපරදිග කියලා. මෙන්න මේක. මෙන්න මේ තියෙන මෙන්න මේ මාතෘකා ටිකට අනුව මම මගේ පාස් පේපර් වල අර පෙරදිග අපරදිග කියන කොටස් දෙක
සේරම ටික මෙන්න මෙහෙම වෙන වෙනම කොළ දෙකකට ගත්තා. ඒකට හැබැයි ලොකු කාලයක් යනවා. ඒ වගේම තමයි ඔයාලට සිලබස් එක ගැන අවබෝධයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ගුරුවරයෙක්ගෙන් මේකට උදව් ගන්න. මෙහෙම හදාගත්තාම ඔයාට ලේසි. ඒ කියන්නේ මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න, ඒ වගේම තමයි අපිට එන්න පුළුවන් ප්‍රශ්න අනුමාන කරන්න ඔයාලට ගොඩක් ලේසි. ඉතින් මම මේ විදිහට තමයි දෙවෙනි පත්‍රේ පාස් පේපර් කරේ. මෙහෙම ලියලා ඊට පස්සේ මම වෙනම කොළවල උත්තර ලිව්වා. හරි. ඒ වගේම තමයි MCQ ප්‍රශ්න මම කිව්වනේ මම අවුරුදු 20ක කරා කියලා. ඒ කියන්නේ අවුරුදු 20 කියන්නේ ගොඩක් මට MCQ ප්‍රශ්න කරා. MCQ ගොඩක් කරන්න මොකද කලින් අවුරුදු වල ප්‍රශ්න නැවත අහලා තියෙනවා අපිට ගොඩක්ම හම්බ වෙනවා. ඒ වගේම තමයි ඊළඟ කාරණේ 2027 26 25 අවුරුදුවල නාට්‍ය හා රංග කලා විෂය හදාරන නංගිලා මල්ලිලා ඉන්නවා නම් මම ඔන්ලයින් ක්ලාස් එකක් කරනවා ඒ කට්ටියට වෙන වෙනම දවස්වලට. ඉතින් ඔය වැටෙන නම්බර් එකට මට මැසේජ් එකක් දාලා ඔයාලට පුළුවන් මගේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. ඒ වගේම තමයි 2025 අවුරුද්ද. ඒ කියන්නේ මෙන්න මේ අවුරුද්දේ කරන නංගිලා මල්ලිලා ඉන්නවා නම් එයාලගේ අර පොත් පහ කවර් වෙලා නැත්තම් මම මේ පොත් පහ කරලා දෙන්න තමයි එයාලට ක්ලාස් එකක් කරන්නේ. ජූනි මුල් සතියේ ඉඳන් තමයි ඒ ක්ලාස් එක පටන් ගන්නෙ. මේකෙදී අපි පොත් පහ සම්පූර්ණයෙන්ම කවර් කරනවා එක්සෑම් එකට මාසයක් කලින් තියලා. ඒ කියන්නේ අපි ගත්තොත් සකුන්තලා ගත්තොත් මේ සකුන්තලා එකේ විභාගයට එන්න පුළුවන් සේරම ප්‍රශ්න මේකෙදි කතා කරනවා. ඒ කියන්නේ සංස්කෘතත් එක්ක තමයි මේක යන්නේ. ඒ කියන්නේ සංස්කෘත තියරි එකත් එක්ක සම්බන්ධ වෙන සකුන්තලා ප්‍රශ්න අපි මේකෙදි කතා කරනවා. මේ පොත් පහ සම්පූර්ණයෙන්ම මේකෙදි කතා කරනවා ඒ අදාළ තියරි එකත් එක්ක. ඉතින් කැමති කෙනෙක් ඉන්නවනම් පහළ තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා මගේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ඔයාලට මම කියන්නම් මේ කාලේදී ඔයා ප්‍රැක්ටිකල් එක ගැන හිතන්න එපා. මොකද ඔයාලට එකටම තියෙන්නේ තියරි එකනේ. ඒ හින්දා තියරි එක ඔයාලකටම තියරි එකට මහසි වෙන්න. ඊට පස්සේ කාලේ ඔයාලට පුළුවන් මේ ප්‍රැක්ටිකල් එක හදාගන්න. ඉතින් මම මේ වීඩියෝ එකේදී කතා කරේ මේ තියරිය ඒ වගේම තමයි පේපර් කරද්දී ඒ දේවල් කොහොමද ඔයා කරන්න ඕනේ එන්නේ ඒ දේවල් ගැන. ඉතින් මම වෙනම තව වීඩියෝ එකක් ගේලා වෙන දවසක මේ පේපර්ස් කරද්දී ඔයා කොහොමද ඒවට උත්තර ලියන්නේ ඒ වගේම තමයි මේ අපිට මේ නාට්‍ය පොත් පහේ තියෙන දෙබස් එන්නේ ඒ වගේ දේවල් කොහොමද ඔයා ලේසියෙන් පාඩම් කරගන්නේ මෙන්න මේ දේවල් ගැන මම වෙනම දවසක ඔයාලට අරගෙන එන්නම්. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ තවත් වැදගත් තොරතුරු මම ඔයාලට එවන හින්දා.